හරි ළමයි ඊළඟට අපි බලන්න යන්නේ 2013 සමගාමී සමීකරණ ගාන 2013 පස්වෙනි ගාන. හරි. කාර් රථ හා යතුරුපැදි ගාල් කිරීම සඳහා ඇති රථගාලක කාර් රථයකින් දෛනිකව අය කරන ගාස්තුව යතුරුපැදියකින් දෛනිකව අය කරන ගාස්තුව මෙන් දෙගුණයක කියලා කියනවා. එක්තරා දිනක රථගාල හිමිකරු කාර් රථ 15කින් හා යතුරුපැදි 50කින් රුපියල් 1600ක ආදායමක් ලැබීය. කාර් රථයකින් දිනකට රුපියල් Xද යතුරුපැදියකින් දිනකට රුපියල් Yද ගාස්තු වශයෙන් අය කෙරෙයිගෙන X හා Y අතර සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. මෙම සමීකරණ යුගලය විසඳා කාර් රථයකින් හා යතුරුපැදියකින් දිනකට අය කෙරෙන ගාස්තුව වෙන වෙනම සොයන්න. එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථ M ගණනකින් හා යතුරුපැදි N ගණනකින් ලැබූ ආදායම රුපියල් T නම් T සඳහා ප්‍රකාශනයක් M හා N ඇසුරේ ලියා දක්වන්න. ඊළඟට තව කොටසක් තියෙනවා සාධක සොයන්න කියලා. හරි. අපි එකින් එක මේකෙත් බලාගෙන යමු. කාර් රථ හා යතුරුපැදි ගාල් කිරීම සඳහා ඇති රථගාලක කාර් රථයකින් දෛනිකව අය කරන ගාස්තුව. ඒ කියන්නේ එක දිනකට අය කරන ගාස්තුව යතුරුපැදියකින් දෛනිකව අය කරන ගාස්තුව මෙන් දෙගුණයකින්. කාර් රථයකින් අය කරන ගාස්තුව යතුරුපැදියෙන් අය කරන ගාස්තුව වගේ දෙගුණයක්ලු. ඒතර යතුරුපැදියෙන් 50ක් අය කරොත් කාර් එකෙන් 100ක් අය කරනවා. කාර් එකෙන් අය කරන්නේ යතුරුපැදිය වගේ දෙගුණයක්. යතුරුපැදියෙන් 50ක් නම් කාර් එකෙන් 100ක්. යතුරුපැදියෙන් 20යි නම් කාර් එකෙන් 40යි. යතුරුපැදියෙන් 1000යි නම් කාර් එකෙන් 2000යි. අන්න ඒ වගේ. කාර් රථයකින් ඊළඟට කාර් රථයකින් දිනකට රුපියල් Xද? කාර් රථයකින් Xලු. යතුරුපැදියකින් දිනකට රුපියල් Yලු. ගාස්තු වශයෙන් අය කරන්නේ. එහෙනම් සමගාමී සමීකරණ උගලක් හදන්නලු. හරි දැන් අපිට තේරෙනවා එහෙනම් කියන කතාව අනුව කාර් රථයකින් අය කරන මුදල යතුරුපැදියකින් අය කරන මුදල වගේ දෙගුණයක්. ඒ කියන්නේ මෙහෙම එකක් ලියන්න පුළුවන් අපිට කාර් රථයකින් අය කරන මුදල x නේ. x සමානයි යතුරුපැදියකින් අය කරන මුදල වගේ දෙගුණයක් කියලා. 2y කියලා ලියන්න පුළුවන්. x කියන්නේ 2y. ඔන්න පළවෙනි සමීකරණය. ඔච්චරයි ඉතින් x කියන්නේ 2y. ඊළඟට කියනවා එක්තරා දිනක රථගාල හිමිකරු කාර් රථ 15කින් හා යතුරුපැදි 50කින්. කාර් රථ 15ක් කියන්නේ එක කාර් රථයකින් x ගානේ කාර් රථ 15ක් නිසා 15යි x ප්‍රමාණයක් අය කරන්න ඕනේ. ඊළඟට ඒකට එකතු කරන්න පුළුවන් යතුරුපැදි 50ක්. එක යතුරුපැදියකින් y එහෙනම් යතුරුපැදි 50කින් 50යි y. ඔක්කොගේම එකතු 1600යි කියලා ගානේ කියනවා. හරි. එහෙනම් මේ අපිට මෙයාව නම් කරගන්න පුළුවන් දෙවනි සමීකරණය කියලා. ඒතර x හා y අතර සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න ඔන්න සමීකරණ යුගලයක් ගොඩනැගුවා. මෙම සමීකරණ යුගලයේ විසඳා කාර් රථයකින් හා යතුරුපැදියකින් දිනකට අය කරන ගාස්තුව වෙන වෙනම සොයන්න. දැන් ළමයි අර සුපුරුදු පරිදි ගාන හදනවා කිව්වට මේකේ අපිට වඩා පහසුයි. මේ සාමාන්‍ය ක්‍රමෙන් නැතුව දැන් මම කියන්න යන ක්‍රමෙන් ගියොත් සාමාන්‍ය ක්‍රමෙන් නම් දැන් මෙයාව මේ පැත්තට දාගෙන x ඍණ 2y කියලා අරගෙන සංගුණක සමානද කියලා බලලා සංගුණක සමාන නැත්නම් සමාන කරගෙන අන්න ඒ වගේ පොඩි වටයක් යන්න තියෙනවා. දැන් එහෙම ඕනේ නැහැ මේකේ. ඇයි අපිට කෙලින්ම x කියන එක්කෙනාට y ඇසුරෙන් ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. x කියන්නේ 2y. x අපිට x කියන ඕන තැනකට x තියෙන ඕන තැනකට අපිට ආදේශ කරන්න පුළුවන් 2y x 2y කින් රිප්ලේස් කරන්න පුළුවන්. x තියෙන ඕන තැනකට 2y ගිහිල්ලා දාන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? x වෙනුවට 2y ආදේශ කරගන්නවා. අපිට මෙහෙම ලියන්න පුළුවන්. එකෙන් දෙකෙහි ආදේශය. එකෙන් දෙකෙහි ආදේශය. අපි පළවෙනි සමීකරණේ x කියන එක්කෙනා y වලින් ඇවිල්ලා තියෙන නිසා මොකද කරන්නේ? පළවෙනි සමීකරණයෙන් ගිහිල්ලා x වෙනුවට දානවා දෙවෙනි සමීකරණේ x තියෙන තැන් වලට 2y කියලා. එහෙනම් බලන්න අපිට තියෙනවා දෙවෙනි සමීකරණේ 15x කියලා x වෙනුවට දානවා 2y. ධන 50y සමානයි 1600යි. 15 වරක් 2 කියන්නේ 30යි. 30y ධන 50y සමානයි 1600යි. ඒ කියන්නේ 30යි 50යි කියන්නේ 80යි. 80y සමානයි 1600යි. දෙපැත්තම 80ෙන් බෙදුවා 80ට 80 කැපුණා
y සමානයි බිඳුරු බිඳුව කැපුණා 168ෙන් 88 එකයි 16 දෙකයි බිඳුරු බිඳුවයි කියන්නේ y කියන්නේ 20යි කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟට ඔය y ගියගේ අපිට පුළුවන් ඉතින් පළවෙනි සමීකරණය ආදේශ කරන්න. y සමානයි 20 එකෙහි ආදේශයෙන් හරි. කෙලින්ම අපිට x හොයාගන්න පුළුවන්. x සමානයි 2y දෙවරක් 20 කීයද 40යි. හරි. ඒ කියන්නේ දැන් ඔය xy කියලා කිව්වේ කවුද? මොනවද xy කියලා කියන්නේ? xy කියන්නේ කාර් රථයකින් දිනකට x මුදලක් අය කරනවා යතුරු පැදියකින් දිනකට y මුදලක් අය කරනවා. එහෙනම් x සහ y අපිට වෙන වෙනම ලියන්න පුළුවන්. එම නිසා කාර් රථයකින් දිනකට අය කරන මුදල x නේ x කියන්නේ 40 රුපියල් 40 කියලා දාන්න පුළුවන්. ඒක එක දාන්න. හරි. ඊළඟට යතුරු පැදියකින් දිනකට අය කරන මුදල රුපියල් 20යි කියලා ගන්න පුළුවන්. හරි නේද එහෙනම්? ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය ලිව්වා අපි සමීකරණ උගලේ විසඳා කාර් රථයකින් හා යතුරු පැදියකින් දිනකට අය කරන ගාස්තු වෙන වෙනම සොයන්න කිව්ව ඔන්න වෙන වෙනම හොයලා දැම්මා. හරි. ඊළඟට රෝම ඉලක්කම් 3. එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථ m ගණනකින් හා යතුරු පැදි n ගණනකින් ලැබූ ආදායම රුපියල් t නම් t සඳහා ප්‍රකාශනයක් m හා n ඇසුරෙන්. එතකොට දැන් අපි දන්නවා එක කාර් එකකින් කීයක් හම්බ වෙනවද? එක යතුරු පැදියකින් කීයක් හම්බ වෙනවද? එහෙනම් එක කාර් එකකින් 40ක් හම්බ වෙනවා නම් කාර් 10ක් આવොත් 40ව 10ක්. කාර් 5ක් આવොත් 40ව 5ක්. අපිට එහෙම හදාගන්න පුළුවන්. එක යතුරු පැදියකින් රුපියල් 20ක් හම්බ වෙනවා නම් යතුරු පැදි 10ක් આવොත් 20ව 10ක්. යතුරු පැදි 15ක් આવොත් 20ව 15ක්. යතුරු පැදි 50ක් આવොත් 20ව 50ක්. අපිට හදාගන්න පුළුවන්. එහෙනම් අපිට ගාණ කියනවා එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථ m ගණනකින්. කාර් රථ ගණන mලු. එකකින් 40 ගාණ එහෙනම් 40යි m මුදලක් හම්බෙන්න ඕන. යතුරු පැදි nලු. එකකින් 20යි යතුරු පැදියකින් 20යි එහෙනම් යතුරු පැදි n ගණනකින් 20යි n ආදායමක් හම්බෙන්න ඕනේ. එහෙනම් ඔය ඔක්කොගෙම ලැබුණු ආදායම රුපියල් t ලු. t සඳහා ප්‍රකාශනයක් අහනවා. t වල ලියන්න පුළුවන් එහෙනම් අපිට මෙන්න මෙහෙම t සමානයි මුළු මුදල සමානයි එක කාර් එකකින් 40 ගානේ කාර් m ප්‍රමාණයකින් සහ එක බයික් එකකින් 20 ගානේ බයික් 20කින් මේ බයික් n ප්‍රමාණයකින් එක බයිකකින් රුපියල් 20 ගානේ බයික් n ප්‍රමාණයකින් මුදල් හම්බ වෙනවා. ඒතර 40 m ධන 20 n කියන්නේ t කියලා ගන්න පුළුවන්. ඊළඟට එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථ හරි ඒක තමයි හැදුවේ. ඊළඟට b කොටස සාධක සොයන්න කියලා කියනවා. හරි. ඔය සාමාන්‍යයෙන් සමගාමී සමීකරණ ගානත් එක්ක එක්ක අසමානතාවයක්, එක්ක සාධක සොයන්න, එක්ක වීජීය භාග කැලලක්, ඊට පස්සේ න්‍යාස ගාන ඔය වගේ ඕන එකක් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඒතර අපිට සෙට් වෙන එක ඉතින් අපිට කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ විදි වෙන. පැහැදිලිද? ඒතර මුල් ලකුණු ගන්නවා නම් මේ පාර්ට් එක කරන්න ඕනේ. බලමු. සාධක සොයන්න කියනවා. 1 ධන s ඍණ t ඍණ st. 1 ධන s ඍණ t ඍණ st. ඔන්න ඔහොම එකක් තියෙනවා. හරි. දැන් අපි සාධක හොයාගන්න ඕනේ. මොකද්ද කරන්න පුළුවන්? මේ බලන්නකෝ. මට නම් දැක්කම මෙහෙම එකක් පේනවා. මේ 1 ධන x 1 ධන s කියන්නේ තනි පදයක් කියලා මට හිතෙනවා. ඒත් මම ඍණ t මෙතන තියෙනවා ඍණ t ඍණ st. මෙන්න මේ දෙන්නගෙන් මට පේනවා පොදු සාධකයක්. මේ දෙන්නට පොදු සාධකය මොකද්ද? මේ දෙන්න ගාම ඍණ ලකුණකුත් තියෙනවා දෙන්නටම t තියෙනවා. මට පුළුවන් එළියට අදින්න. සාධකයක් එළියට ගන්න. 1 ධන s එහෙමම තියාගෙන මම ඍණ t එකක් එළියට අදිනවා. ඍණ t. මෙයාගෙන් ඍණ t ආපුවාම එකක් ඉතුරු වෙන්න ඕනේ. මෙයාගේ ඍණ t ආපුවාම ධන s ඉතුරු වෙන්න ඕනේ. ඒ ඍණ ආවනේ ඍණ එළියට ආවා මෙයාගෙන් එකයි ඍණයි t ආපුවාම ධන s එකක් ඉතුරු වෙන්න ඕනේ. එතකොට මේ පද දෙක ගත්තාම මෙයා ගාවත් එක ධන s එකක් තියෙනවා මෙයා ගාවත් එක ධන s එකක් තියෙනවා. එහෙනම් එක ධන s ගන්නවා එළියට. එක ධන s ගත්ත එළියට
එක තැන S ගත්තාම මෙතන එකක් ඉතුරු වෙනවා. මෙයා ගියාම ඍණ t එකක් ඉතුරු වෙනවා. ඔන්න ඔය විදිහට එනවා. එක තැන S ගත්තාම මෙතනින් 1යි. මෙතනින් ගත්තාම ඍණ t එකක් ඉතුරු වෙනවා. එක තැන S එක ඍණ t කියලා ගන්න පුළුවන් සාධක. හරි. එහෙනම් ওই විදිහට අපිට 2013 ගානත් ඉවර කරන්න පුළුවන් ඉතින්. සාධකවල මහ ලොකු දෙයක් නැහැ. හරි. එහෙනම් අපි ලකුණු දාගමුද? ලොකු දෙයක් තිබ්බේ නැහැ මේ පරණ ඒ කියන්නේ ඒ කාලේ ගණන් වල මහ ලොකු දේවල් තිබිලා නැහැ. අපිට ටක් ගාලා උත්තර එනවා. 2013ට යන්න ඕන. තප්පරයක් දෙන්න. හරි. සුපුරුදු පරිදි සමීකරණ යුගලයට දීලා තියෙනවා එක ගානේ. මෙයාට 1යි. මෙයාට 1යි. ඊළඟට අරගෙත් මේ විදිහටම තමයි හදලා තින්නේ. ආදේශ කරගෙන උත්තරේ ගන්නවට එකක් දීලා තියෙනවා. හරි. එක දීලා තියෙනවා. ඊට පස්සේ x හොයනවට වෙනම ලකුණු දීලා නැහැ. x හොයනවට වෙනම ලකුණු දීලා නැහැ. මෙතනදී කරලා තියෙන්නේ ඒගොල්ලෝ මෙන්න මේ කාර්යයෙන් දිනකට අය කරන මුදල කියන එකට එක ලකුණක් දීලා යතුරු පැදීකින් දිනකට අය කරන මුදල කියන එකට එක ලකුණක් දීලා. ඔන්න ඔය විදිහට ලකුණු දෙකක් දීලා තිනවා. ඒ දෙන්නා වෙන වෙනම ලියනවට x මේ ගන්නවට ලකුණු දීලා නැහැ. y ගත්ත කියන්නේ අතනින් ගුණ කරලා නිකම් x ගන්න පුළුවන්. ඒකට ලකුණක් දීලා නැහැ. ඊට පස්සේ තුන්වෙනි කොටසට දීලා තියෙනවා මෙතන ලකුණු දෙකක් දීලා තියෙනවා. මේක ලියා ගන්නකොට ප්‍රකාශනයේ ලියනකොට ලකුණු දෙකයි. ඊට පස්සේ B කොටසට දීලා තියෙනවා ලකුණු දෙකක් දීලා තියෙනවා. හරි. මේ පළවෙනි සාධක ඉවත් කරගන්නවට එකයි. ඊට පස්සේ ඊළඟට එකයි. හරි. ඔය විදිහට තමයි ලකුණු වෙන්නේ. ඒතර බලන්න 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරි. ලකුණු 10 සම්පූර්ණයි. හරි. ලකුණු 10ක් ගන්න පුළුවන් විනාඩි 10කටවත් වඩා අඩුවෙන් යන්නේ මේ ගාන හදන්න. හරියට හැදුවොත් විනාඩි 10කට වඩා අඩුවෙන් දැන් මම මේක විස්තර කරලා හදන නිසා විනාඩි 10කටදී යනවා. නැත්තම් විනාඩි 10ට අඩුවෙන් හදන්න පුළුවන් ගානක් තමයි සමගාමී සමීකරණ කියලා කියන්නේ. ඒකට ප්‍රැක්ටිස් කරන්න. හරි. එහෙනම් මෙතනින් මේක ඉවර කරමු.